යසෝදරා දුප්පත් කුලයක ඉපදුණා. වැඩකාර දියාදින කෙල්ලන්ගේ අතරේ ඉන්නේ. ඒතකොට ඒ ගමේ ගෑනු ළමයි වතුරා දිනනවා. සිටු මැදුරු වලට රජ මැදුරු වලට බොලේ කාලයක් ගියා. මෙන්න මේ කෙල්ලන්ට බබාලා හම්බෙනවා. තාත්තලා නැහැ. ඈත් එක්ක වැඩ කරපු ගමේ හැම කෙල්ලෙක්ම චරිතේ නසාගන්න. මෙයා තනියෙන් මැරෙනකල් නැත්නම් විවාහ වෙනකල් මෙයාගේ ජීවිතේ චරිතේ නසාගත්තේ නැහැ. මුළු ගමක්ම නොමග යද්දී තනියෙන් රැකිලා හිටියා. අන්න යසෝදරා. ඕක තමයි වෙනස. වරදට යොමු වෙන ලඳුන් දහසක් මැද ඔබ කැමති නම් හොඳ ලඳක් වෙන්න ඔබට තියෙන ශක්තිය ඔබගේ ජීවිතයට පවර් එක ගන්න යසෝදරාවට වන්දනා කරනවා. ඈද වැඩට යද්දි පිට්ටුවක් ඉනේ ඒ දුප්පත් මිනිස්සු කන කෑම. ඒ කිල්ලත් තමන්ගේ දවල් කෑමට තියෙන පිට්ටුවක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පිදුවා. ඒ පිනෙන් චරිතේ රැකගත්ත පින්බලයට රන්රුවක් වගේ ඉපදුනා. එක පිට්ටුවක් පූජා කරපු පින්බලයට රජබිසවක් වුණා. අත්හැරීම කැපවීම පුංචි දෙයක් වුණාට විපාකයේ සුවිසල්